මේක තියෙනවා මේ බුස් කියලා ලියලා තියෙනවානේ ලංකාවේ නම් බස් තියෙන්නේ මෙහෙ බුස් තියෙන්නේ. යාළුවනේ ලංකාවේ ගොඩක් දැන් රියනතුරු වුණානේ. ඒ රියනතුරු වලට ප්‍රධාන හේතුව මම ඔයගලට කියන්න යන්නේ. තොපිට කිව්වට වඩා නෑ යකෝ. ප්‍රධාන හේතුව තමයි තොපි ධාර්මික වෙලා. ධාර්මික වුණ නැති වුණාට පස්සේ තමයි ඔය කෙලවෙන ඔක්කොම වෙන්නේ. ඔයිට වඩා සබදාම දැන් අපුරු වෙගෙන යන්නේ. මේ විශ්වයට තොපි කළු කිරණ දීලා ඉවරයි. ඉඳ සුදු මිනිස්සු වෙලා සුදු කිරණ දීපල. තොපිට ඒවට කිව්වට තොපි පිළිගන්නේ නෑනේ. ඒකෙන් ඒක පැත්තකින් තියලා ශ්‍රී ලංකාවේ ප්‍රධාන රියනතුරු වෙන්න ප්‍රධාන හේතුවෙන් චූටි හේතුවක් කියන වරගු මාත්‍ය කියන තොපිට මම පෙන්නන්න. ලංකාවේ අපිට ගන්නවා මේ රියනතුරු වෙන්න ප්‍රධාන හේතුව. ඒක එකක් මම පෙන්නන්න. තොපි ලංකාවේ වෙනකොට ඒක තේරෙන්නේ නැහැ. මම පෙන්නන්න. නේද මේක තියෙන බස් ස්ටෑන්ඩ් එක. මේක තමයි බස් නවත්තන්නේ. හරියට. කොහොම එන්නකො. අතරන් යාළුවනේ අපි පාර යනකොට මෙන්න මෙහෙම යනවා. පාර යනකොට මෙහෙම යනවනේ. ලංකාවේ නම් මෙහෙම ලියලා නැහැ පාර. මේ පේනවලට පාරේ තියෙන බුස් කියලා. ලංකාවල පෙන්නන්න මල්ලි. මේක තියෙනවා මේ බුස් කියලා ලියලා තියෙනවානේ. ලංකාවේ නම් බස් තියෙන්නේ මෙහෙ බුස් තියෙන්නේ. එතකොට ලංකාවේ මේක ලියලා නැහැ. අපිට ලංකාවේ කිව්වා ඉගන්නෝනේ අපිට බීමති යන්න එපා කියලා. හරි පෙන්නන්න. අද මේ බුස් කියලා ලියපු එකේ බයික් එකේ මම කවදාවත් මේ බීමති යන්නේ නැහැ. මේ බීමති ලියෝකින් කියන්නතු වෙනවා. ලංකාවල ගන්නවා. මේ මම බයික් එක යනවා මේ වාහනවත් බලන්න මේ කාර්වත් බීමතින් යන්නේ නැහැ. බීමතින් ගියොත් අනිවාර්යයෙන්ම රියනතුරු වෙනවා. මේ යූමතින් යන්න පුළුවන් එස්මතින් යන්න පුළුවන්. හැබැයි බීමතින් යන්න එපා. අර වාහනේ යනවනේ බීමතින් යන්නේ නැහැ. අනේ හිත මේ වාහන පොඩ්ඩක් පෙන්නන්න මේ පැත්ත. මේ කිසි වාහනයක් මගේ රත්තරන් යාළුවනේ බීමතින් යන්න. ඉන්දක් ඔප්පුක කියන්නේ යකෝ බීමති යන්නේ පාර යනකොට ගිහලා ඉන්න බයිකේ පැච් එකක් ගිහිල්ලා